අද හදමු සෝයා මීට්. හෙලෝ වැඩි කතා නැතුව ඔන්න පටන් ගමුද වැඩි. ඔයාලා කැමති සෝයා එකක් ගන්න. මම මෙතන අරන් තියෙන්නේ ලංකා සෝයා එක. මේක මුකුත් ඇතුලේ රසකාරක පැකට් මුකුත්ම තිබුණේ නැහැ. ඔයාලා මේක බලන ගමන් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරන්න. ලෝභ නැතුව like එකකුයි comment එකකුයි දාගෙන යන්න. සෝයා මීට් එකක් හදන්න හුඟක් අය දන්නවනේ. මම මේක දාන්නේ නේම නැති කෙනෙක් ඉන්නවනම් සහ ගොඩාක් නංගිලා මල්ලිලා සමහර වෙලාවට කෑම හදන්න දන්නේ නැහැ. ඉතින් ඒ අයටත් මේක උදව් වෙයි කියලා මම හිතනවා. ඔන්න ඉතින් මේ වගේ සෝයා ටික අරගෙන ඒකට උණු වතුර දාලා පෙඟෙන්න අරින්න. සෝයා එක පෙඟෙන්න විනාඩි 5ක් විනාඩි 7ක් වගේ කාලයක් තියන්න. ඒක පෙඟෙන ගමන් චුට්ටක් කතා කරමුකෝ. සමහර හිතනවා කෑම බීම හදනවා කියන්නේ හරිය කම්මැලි වැඩක් කියලා. නෑ, එහෙම නෑ. ඒක හරි ආසාවෙන් උනන්දුවෙන් සහ ආදරෙන් කරනවා නම් ඒක කම්මැලි වෙන්නේ නැහැ. මේ මං වගේ. ඔන්න ඊළඟට සෝයා එකට දාන්න ලූණු, කරපිංචා, රම්පේ, ඒ වගේම සුදු ලූණු, මිරිස්, මම නම් මෙතෙන්ට එකතු කරනවා ගොරකත්. සෝයා එකට චුට්ටක් ගොරක දාලා බලන්න. ඒකේ අමුතු රසක් එනවා. මම අද හදන සෝයා එකට තව දෙයක් එකතු කරා. ඒ තමයි මාළු මිරිස්. ඒවත් ලස්සනට කපලා එකතු කරලා බලන්න. රසට තාමට ඔයාලට කියන්න අමතකනේ. සෝයා එක පෙඟෙන දානවා නම් ඒ උණු වතුරකට ලුණු චුට්ටක් දැම්මට කමක් නැහැ. එතකොට ඒකට පොඩක් උරා ගන්නවානේ. අනේ ඉතින් මගේ ෆේවරිට් මොනවාද? තක්කාලි. ඔන්න ඒව ටිකකුත් මම එකතු කළා. මේකට අම්මිරිස් වෙනුවට වේලිච්ච මිරිස් තමයි එකතු කරන්නේ අද. මෙන්න මේ වගේ කෑම හදන්න කලින් ලස්සනට පිළිවෙලට එළවලු ටික කපලා තියාගන්න. මෙන්න මේ වගේ බලන්නකෝ ලස්සන පිළිවෙල තිබ්බම ආසිතනවා නේද? හරි, ඊට පස්සේ අපි බලමු අපි සෝයා එක කොහොමද කියලා. දැක්ක නේද? හරි ගානට සෝයා එක තැම්බිලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ සෝයා එකේ තියෙන වතුර ටික අයින් කරන එක. ඉතින් වතුර ටික අයින් කර සෝයා ටික වෙනම ගන්න. සෝයා එක වතුරකින් විතරක් හොදන්න එපා. වතුර 2-3කින්වත් හොදන්න. මෙන්න මේ වගේ හොඳට සෝදලා අන්තිමටම මෙන්න මේ විදිහට සෝයා ටික හොඳට වතුර ටික බේරලා ගන්න. ඉතින් සෝයා එක හදන්න පටන් ගන්න කලින් අපි සෝයා එකට හොඳට මිරිසුයි 3-5යි හොඳට බැදගමු. වැඩි කළු කරගන්න යන්නත් එපා. ඊළඟට මේ බැදගත්තු ටික අපි සෝයා එකට එකතු කරලා හොඳට මික්ස් කරනවා. ඒක ඉතින් අපි පැත්තකින් තියලා අපි තෙල් ටිකක් රත් කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අපි මුලින්ම කපාගත්තු රම්පේ, කරපිංචා, මිරිස්, සුදු ලූණු ඒ හැම දෙයක්ම එකතු කරලා හොඳට බැදෙන්න අරිනවා. මම ඉතින් වෙනද වගේම කොත්තමල්ලිත් එකතු කරගත්තා. ඊට අමතරව පොඩි ඉඟුරු කෑල්ලකුත් එකතු කරගත්තා. ඔයාලා කැමති නම් දාන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා කහ, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් ටිකක් එකතු කරලා ආපහු ඒක තෙලෙන් හොඳට බැද ගන්නවා. ඊට පස්සේ මං කපාගත්තු මාළු මිරිස් ඒවත් එකතු කරගන්නවා. ඔයාලට මාළු මිරිස් නොදා ඉන්නත් පුළුවන්. මම එකතු කරගත්තේ මාළු මිරිස් එක දැම්මට පස්සේ සෝයත් එක්ක අමුතු රසක් එනවා. ඒ වගේම ස්පයිසි ගතිය ඒවා තියෙන නිසා මම එකතු කරගත්තා. ඊට පස්සේ අර පැත්තක තිබිච්ච සෝයා ටිකත් එකතු කරගත්තා. ඒකත් හොඳට තෙලෙන් චුට්ටක් බැදෙන්න ඇරලා ඊට පස්සේ කලින් හදාගත්තු පොල් කිරි ටික එකතු කරගත්තා. ඊළඟට රස අනුව ලුණු ටිකකුත් එකතු කරගත්තා. මේක ඉතින් විනාඩි 5-10ක් තැම්බෙන්න ලිපේ තියාගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ආවම ලිපෙන් අයින් කරගන්න. මම ඉතින් හැමදාම වගේ අන්තිමට මැජික් කුඩු එක පාවිච්චි කරනවානේ. ඔන්න මම ඒකත් පාවිච්චි කරා. මැජික් කුඩු කියලා කියන්නේ කුරුඳු කුඩු වලට. ඒව ටිකක් දැම්මම ඉතින් රසයි, සුවඳයි, ඒ වගේම ගුණයි. ෆයිනලි ඔන්න මගේ සෝයා කරි එක මම හදාගත්තා. ඊළඟට ඉතින් මම මොනවද කරන්න හදන්නේ කියලා ඔයාලා දන්නවනේ. මේකේ රස බලන්න තමයි හදන්නේ. බලමු නේද කොහොමද කියලා. මම ඉතින් මේ වගේ බෙදා ගන්නකම් ඔයාලට කරන්න තියෙන්නේ මගේ YouTube channel එකේ කියන්නේ රකාලි YouTube channel එක subscribe කරන්න, like කරන්න, පුංචි comment එකකුත් තියාගෙන යන්න. සෝයා එක නම් කියලා වැඩක් නැහැ. ඒ තරම් රහයි. සෝයා එක විතරක් බත් ටික කන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. bye bye.